මම මේ ඉදිරියට හිතන් ඉන්නේ බයික් පදින්න. ලංකාවට ඇවිල්ලා බයික් පදලා තාත්තා කරපු දේවල් මං ගෙනියන්න දුන්නේ ඉදිරියට. ඒ රේස් එකටත් බිස්නස් එකටත් ඔක්කොම මං කරනවා. ඒත් මෙතන කතා කරන්නේ එක දේවල් එක බොරුවක් කියනවා. එක දේවල් එක ඒවා කියනවා. ලැප්ස් ගැන. ඒක කතා කර වැඩක් නෑ දැන් මට. තාත්තා නෑ දැන්. ඒක බොරු නෙමෙයිනේ. තාත්තත් නැති උනේ ඒක ඇත්ත. ඒත් එතන තියෙන්නේ රේස් එකේ තිබ්බේ ෆ්ලෑග් එක තිබ්බේ නෑ. ඊට පස්සේ chance කතා කරන දෙකක් තිබ්බේ නෑ. ෆයර් ඇම්බියුලන්ස් එකක් තමයි තිබ්බේ. ඒගොල්ලන් කියයි ඕන එකක් කියන්නේ. මම දන්නවා ඇත්ත කතාවක්. ඊට පස්සේ විනාඩි 20 28ක් ගියා. ඒක විනත්වක් ඒක වැඩක් නෑ මට. කොහොමද පරක්කු වුණේ එකක් නේ එතන උනේ. ඒක බොරු නෙමෙයි. පාත්ත ගිනියන්ද පරක්කු වුණා. ඊට පස්සේ ඒ වෙනුවෙන් වෙදුලා සේෆ්ටි එකක් ඒගොල්ලන් කතා කරනවා. ඒ සේෆ්ටි නැති තැනක් තියෙනෝනේ. ඒත් වෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඇම්බියුලන්ස් එක පරක්කු වුණේ ඒක ඇත්ත. ඒක බොරු නෙමෙයි. ඒගොල්ලන් කියනවා වැරි කොට්ටේ තිබ්බේ නෑ. මොකක් හරි තිබ්බේ නෑ. ඒ සේෆ්ටි අපේ තාත්තා දැනගෙන තමයි පැද්දේ ඒක. ඒ ඇම්බියුලන්ස් එක අනිවාර්යෙන් එතන අවශ්‍ය දේවල් තිබ්බේ නේ රේස් එකට. මා ජපානයේ පදිනවා. ලංකාවේ රේස් පැද්දා අවුරුදු 5ක්. මට කිව්ව දිනු වෙන්ද කියලා ජපාන් ගිහිල්ලා පදින්න කියලා. හොඳට දන්නේ කෙනෙක්. කොහොමද එතකොට අවශ්‍ය දේවල් එතකොට එතෙට තිබ්බේ නෑ. ඒක තමයි අපි කියන්නේ. අපේ පවුල කියන්නේ ඒක. මේක වැලි කොට්ට තිබ්බේ නෑ. මොකක් හරි මේක එක්ක බොරු කියනවා. එහෙම නෙමෙයි කතා කරන්න ඕනේ. දැන් මනුස්සකමට ඇත්ත කියන්න ඕනේ. බොරුවක් නේ කියන්නේ මෙතන. මං ඒගොල්ලන්ට වඩා පොඩි. වයස කට්ටිය ඉන්නේ ගොඩක්. බොරු කියනවා ඒගොල්ලෝ.